තවමත් අපේ රටේ බුද්ධිමතුන් උගතුන් හිතන්නේ පොලිසිය මිනිසුන්ට වද දෙන්නේ පාපොච්චාරණය ගන්න එහෙම නැත්නම් අපරාධයකට අදාළ තොරතුරු ගන්න කියලා. පොලිස්කාරයින්ට මිනිසුන්ට වද දෙන්න බොරු නඩු දාන්න හේතුවක් අවශ්‍ය නැහැ. ආසිරි රුක්ෂාන් අවුරුදු 24ක් වන විවාහක එක් දරු පියෙක්. ආසිරි රුක්ෂාන්ගේ පියා පොලිස් නිලධාරියෙක්. මහමගදී මොහුට පහර දී පොලිසියට ගෙන ගොස් අවමත් සහගත සැලකිල්ලට භාජනය කොට වද දී ඇත්තේ කුමක් සඳහාද? මම ආසිරි රුක්ෂාන් විජේරත්න අගෝස්තු 27 වෙනිදා හවස 5 මාට විතර තාත්තයි මායි අතර පොඩි ප්‍රශ්නයක් වුණා. තිබුණ හන්දියේදී ඊට පස්සේ සිවිල් එකෙන් ආපු එක්කෙනෙක් සෙරප්පුව ගාලා මම කම්මුට පාර දුන්නා. තාත්තා කළුතර දකුණේ. කළුතර දකුණ පොලිසිය සායන් මහත්තයෙක් ආපු පුද්ගලයා මම කොලර් එකෙන් අල්ලන් ඉන්නකොට මම අතර ගැහුවා කොලර් එකෙන් අත ගන්නයි කියලා මම සෙරප්පුවේ පාර දුන්නාට පස්සේ ඊට පස්සේ තවත් දෙන්නෙක් ආවා සිවිල් එකේ. ඒ දෙන්න මට පාර දුන්නා. පාර දීලා කොමාරි විනාඩි 10ක් 15ක් විතර ගියාට පස්සේ යුනිෆෝම් එක්කෙනෙක් ඇවිල්ලා මාව අල්ලගත්තා. මාව පොලිසියට අරන් ගියා මේගොල්ලෝ. මම පස්සේ තමයි දන්නේ මේක පොලිසිය කියලා. ඊට පස්සේ පොලිසියට අරන් ගිහලා කූඩු ඉස්සරහා දනගස්සලා මට පහර දුන්නා. 6 දිනක් විතර පහර දුන්නා. 5 දිනක් 6 දිනක් විතර. එයාලා පොලිසිය අර සිවිල් එකෙන් හිටපු 3 දෙනාත් හිටියා. ඔයලා බලනකොට තමයි ඒගොල්ලෝ පොලිසිය කියලා දැනගත්තේ. තෙබුවන පොලිසියේ ඒගොල්ලෝ ඩියුටි ඕෆ් වෙලා යන ගමන් තමයි අර සිද්ධියට අත දාලා දෙන්නේ. ඊට පස්සේ දමා කූඩුවට දාලා මට විරුද්ධව නඩුවක් දාලා තිබ්බා. පොලිස් නිලධාරීන්ට පහර දීම සහ සාමය කඩ කිරීම රාජකාරියට බාධා කිරීම කියන. මට උසාවියෙන් අපහම්බුණා. ඊට පස්සේ අපේ වයිෆ්ට මා බලන්නවත් එන්න දුන්නේ නැහැ කුඩුව ගාට. කුණුවරපෙන් බැන්න අර IP කෙනෙක් හිටියා රත්නපාල කියලා. ඒ පස්සේ තමයි IP කෙනෙක් කියලා දැනගෙන පොලිසියට මට සිවිලින් පහ දුන්නේ කෙනෙක්. එයා වයිෆ්ට සෑහෙන කුණුවරපෙන් බැන්නා මේ කුඩුව ගාටවත් බලන්න ඉන්න දුන්නේ නැහැ. තාත්තා කිසිම පැමිණිල්ලක් දාලත් නැහැ ගැන. පොලිසියේ වුණාට තමයි හැමදේම නේද. ඒ අටිපටට පයින් ගහපෑ රිදෙනවා IP රත්නපාල කියන කෙනා. මම හොස්පිටල් හිටිය දවස් එකමාරක් විතර. තෙබුවන පොලිසියේ IP රත්නපාල සාජන්ට් චන්ද්‍රලාල් අනිත් කට්ටිය රෑන්ක් දාන්නේ මනුර එක්කෙනෙක්. අනිත් එක්කෙනා අසේල. ඔය කට්ටිය මට නිකුරුනේ පාර දීලා මට විරුද්ධව බොරු නඩුවක් දැම්මා. මේ තරම් නීච වැඩ කරන පොලිසිය ගැන නොදැන හෝ එසේත් නැත්නම් දැනගෙන පොලිසිය ගැන කරන ප්‍රකාශ නිසා ඉන් නොමග යවන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. එපමණක් නොවේ. කනගාටුවට කාරණය නම් මෙම බුද්ධිමතුන්ගේ ප්‍රකාශ සොයා බැලීමකින් තොරව පිළිගන්නා පිරිසක්ද සිටීමයි. ශ්‍රී ලංකාවේ පොලිසිය කියන්නේ ජනතාව මර්ධනයට බියවද්දා තබා ගැනීමට යොදා ගන්නා මෙවලමක්. මෙය මෙතෙක් පැවති දැනට පවතින හා ඉදිරියට පවතින පාලකයින්ට අවශ්‍ය පොලිසියක්. පොලිස් වද හිංසාවන්ට එරෙහි වන්න. ඔබගේ වාරය එනතෙක් බලා සිටින්න එපා.